ඕන යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඕල්ටර්නේටර් එක ෆිටිං IC එකක් දාගන්න විදිය ගැන. ඔයාලට සරලව මම මේක ඇඳලා තියෙනවා. මේ තියෙන ස්ට්‍රා කොයිල් එකේ පින් තුන මේ තියෙනවා. ආපු කම්බි තුන. කම්බි තුනට අපි දාලා තියෙනවා මේ තියෙන ඩයෝඩ් තුනක්. මේ ඩයෝඩ් තුන ඇම්පියර් දෙකෙන් වගේ ගත්තොත් හොඳටම ඇති. මේ ඩයෝඩ් තුන මේ ඩයෝඩ් එකේ ධන පැත්ත තමයි මම මේ කළු පාටින් මාක් කරලා තියෙන්නේ. එතකොට ඩයෝඩ් තුනක් මෙහෙම සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරන ඒ තුන එකට කරලා ඒක ගන්න කහ පාට වයරක ඔයාලා දන්නවා මේ තියෙන IC එක. සාමාන්‍ය ගොඩක් අය පාවිච්චි කරන IC එකක්. මේක මේ 24 එකක්. මේක 12 එකක් තියෙනවා. එතකොට මේ අක්‍ර ටික තමයි මම දැන් මේ ඇඳලා තියෙන පාට වලින්. මේකේ තියෙනවා රතු කහ කොළ කළු කියන එක. කළු කියන්නේ ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ නියුට්‍රල් එක. එතකොට මේ කොළ පාට එක යනවා එක බ්‍රෂ් එකකට. කහ පාට එක තමයි එන්නේ මේ ඩයෝඩ් තුනේ ලයින් එකයි. එක බ්‍රෂ් එකක් එන්න ඕනේ ලයින් එකට. ඊට අමතරව මේකෙන් අපි තව වයර් එකක් ගෙනියනවා. මොකද බල්බ් එකට අපි සාමාන්‍ය ඕල්ටර්නේටර් ස්ටාර්ට් වුණාට පස්සේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්වන බල්බ් එක තියෙනවනේ. ඒ බල්බ් එක ඔෆ් වෙන ලයින් එක මේක. එතකොට මේකේ මේ කහ ලයින් එකෙන් තමයි ඒ තුනම යන්නේ. ඩයෝඩ් තුනටයි බ්‍රෂ් එකයි ඊට අමතරව බල්බ් ලයින් එකයි. මේ තියෙන සරලව මම අදලා IC එක මේ පෙන්නන IC එක මම මේ මෙතන ඇඳලා තියෙන්නේ. එතකොට මේක මේ හවුසින් එකක් විදිහට තමයි මම මේ ඇඳලා තියෙන්නේ. හවුසින් එකේ මේ බොඩියට දෙනවා මේක එර්ත් එක. එතකොට මේක බැටරියෙන් එන ලයින් එක ඕල්ටර්නේටර් බැටරියෙන් එන ලයින් එකට අපි මේක දෙනවා. මේ රතු පාට අග්‍රය. ඊට අමතරව කොළ අග්‍රය ඒක කිසිම තැනකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක කෙලින්ම යන්නේ අනිත් බ්‍රෂ් එකට. හරිද? ඕක තමයි මේක තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. මේ තියෙන්නේ එහෙම රෙගුලේටර් එකක්. මේවයි ටික වර්ගයනවා. මේකත් ඒ කලර්ස්ම තමයි තියෙන්නේ. ඒ විදිහම තමයි වෙන්නේ. මේ කහ වයර් එක මතක තියාගන්න. මේක තමයි ඩයෝඩ් තුනේ ලයින් එකටයි බල්බ් ලයින් එකටයි බ්‍රෂ් එකටයි ඒ තුනටම මේ අග්‍රය ගන්නවා. එතකොට මේ කොළ පාට එක යනවා මේ බ්‍රෂ් එකට ඩිරෙක්ට්. එතකොට රතු එක ඩිරෙක්ට් බැටරියට යනවා. කළු එක අර්ත් එක. ඕක තමයි වැඩේ. වෙන ලොකු දෙයක් නෑ ඕක. මේ ඩයෝඩ් තුනක් සම්බන්ධ කරගෙන තියෙන මේක ඇම්පියර් දෙකෙන් වගේ දාගන්න ඩයෝඩ් තුන. ඔය ඩයෝඩ් ප්ලේට් එක අයින් කරගන්න. ඩයෝඩ් ප්ලේට් වැඩක් නෑ. මම ඩයෝඩ් ප්ලේට් එකත් අයින් කරලා කරන විදිය තමයි දාලා තියෙන්නේ. මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අවශ්‍ය දෙයක් කියලා දෙන්න. තව මොනවද ඕන වීඩියෝ කියලා ඔයාලා දාන්න. ඉල්ලන්න මම ඔයාලට දෙන්නම් වීඩියෝ. හරි බොහොම ස්තුතියි. channel එක subscribe කරලා support එකක් දෙන්න. බොහොම ස්තුතියි.